චනුක ඔය ලංකාවේ ආසම ශ්‍රී ලංකන් රැපර් කවුද? ස්මෝකියෝ. උඹ මගෙන් අහන්න ඕනද මං ආස කවුද? ඔයා කවුද ආස? මානසික් and rude boy ray. ඔයගෙන් මානසිකද? බං මානසික් drill team මානසික්. තව එක්කෙනෙක් හිටියා. උඹ කියන්නේ මනක් කල්පිත. මනක් කල්පිත. හරියට ඔක මරු. පස්සේ මං හිතන්නේ මේ ඒක පස්සේ කතා කරමු මේ මොනවද මේ ඒ කවුද කියලා දන්නවද මනක් කල්පිත කියලා මම මට මතකයි කවුරු හරි කිව්වා. මට දැන් මතක නැහැ. මට මතකයි. මම දන්නේ නැහැ කියන්න ඕනේ එකක්ද නැති එකක්ද කියලා. ඒකින්ද මං කියන්නේ නැහැ. මම හිතන එක ටිකක් පබ්ලික් දැන් නේද? ඔව් සයන් පබ්ලික් නේ. සඳුන් පෙරේරා නෙමෙයි අපේ යාළුවා සඳුන් නෙමෙයි. අන්න එහෙම ගත්තා. සඳුන් පෙරේරා නෙමෙයි. සඳුන් පෙරේරා කියලා තමයි මට ආවේ. නෑ සඳුන් පෙරේරා මනක් කල්පිත. දැන් කාලෙකට කලින් මම හිතන්නේ දැන් අලුතින් හින්දුවයි නෑ නෑ හැබැයි ඒ කියන්නේ අර මාස් ධාරාවේ ගායකෙක් තමයි. දැන් ඔයා ඊ වගේ මානසික් මචං ලිරික්ස් ලිරික්ස් මම ලිරිකල් රැපර්ස්ලට ආසයි. වයිබ් රැපර්ස්ලටත් ආසයි. මෙහෙ කැටගරි දෙකක් තියෙනවා. වයිබ් රැපර් නම් මගේ කොස්තා තමයි මචං ආය පොඩි එකක් දාගත්තාම පාටියක වයිබ් වෙන්නේ කොස්තා තමයි. ඒක ආය කතා කරන්න දෙයක් නෑ මොන මේක තිබ්බත් කොස්තාගේ වයිබ් එක ගන්න තාම මේක කන්ට්‍රෝවර්ෂල් වෙන්න පුළුවන්. වයිබ් වෙන මුකුත් නෙමෙයි වයිබ්. ලිරිකල් වත් රැප් වල තේරුමවත් වෙන මොනවත් නෑ. පාටි වයිබ් එක. කොස්තා. ඒ මුත් මාරු කවුද? ඔය කොස්සත් කයිරෝ රිච් කියලා ඉන්නවා. තා කයිසර් හිටියා. ඔව්. තාම ඉන්නවා මේ. නෝ කියන්නේ කයිසර් ළඟදිත් ලස්සන සින්දුවක් දාලා තිබ්බා. මේ කයිසරයට මම පිට්බුල් වගේ කෙල්ලවල්ලා කේන්ති කියා පොරට. මේක දැකලා දැන් කේන්ති හින්දන්න. කයිසර් හොද කොල්ලා වගේ අපේ යාළුවා. ඒ වුණාට රැප් වල පිට්බුල්ට සමාන කරනවා කියන්නේ පොඩි මේ අගෞරවයක් හැටියට දකින්නේ. මම හිතන්නේ පොඩ්කාස්ට් එක ගියට අවුලක් නැහැ ලැප් එක චුට්ටක් ගත්තා. හරි ගන්න ගන්න. වැඩ කරනවා මම අපි ඔක්කොම මේ වැඩ කරන්නේ. යන ෂේප් එක යනවා. උඹ මේක ගැන වැඩිය දන්නෙත් නැහැ නේ මම තව කතා කරන්නේ. මානසික්ගේ ආස මම මානසික් ඩ්‍රිල් ටීම් එන ෆෑන් ඒ කියන්නේ මේ දෙයියන්ගේ බාරින් ඉඳන්ම ඒ සෙට් එකටම ආසයි. ඩ්‍රිල් ටීම් එකේ අපේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් ඉන්නවා. සමිත් ගෝමස් රවිජේ ඒ සෙට් එක ඒ මතන් මම රැප් කතන්දරේ YouTube එකේ බාසද්ද බා කියලා ඉවරලා පොඩි මේකක් කරානේ මගේ මේ channel එකේ මේ කමාජ් channel එකේ එක ගිහලා බලන්න කට්ටිය ඔය රැප් ගැන කට්ටිය කතා කරන එක ගොඩක් YouTube scene එක කතා කරන නිසා මම හිතන්නේ ඒ කාලේ හිටියේ රැප් රිවිව් කරන මල්ලි කෙනෙක් හිටියා අපේ මට එයාගේ නම මතක නැහැ දැන් කවුද කියලා ඉවරලා මේ මගේ Facebook එකේ තියෙන මම ඔබ දන්නවා මගේ නම මතක වෙන scene එක තියෙනවනේ කොහමද? ඔව්. මතක නෑ මතක් කරන්න බස්ලා හින්න තෝගයක් හිටිය මේ අලුතෙන් ආපු සෙට් එකක් ඉන්නවා මේ පහුගිය දැන් හැබැයි මං හිතන්නේ මීට අවුරුදු 2-3කට කලින් පොඩි රැප් රැල්ලක් ආවනේ එක මචං රැපර්ස්ලා ටුවර් කරනවා. ඒක තමයි මං හිතන්නේ රැප් වල ලොකුම වින් එක. රැපර්ස්ලා ටුවර් කරන එක. රැපර්ස්ලා ටුවර් කරනවා රැප් කොන්සර්ට්ස් තියෙනවා. හිප් හොප් කොන්සර්ට්ස් තියෙන එක තමයි මචං රැප් වලට වෙන්න පුළුවන් හොඳ වෙලේ. මම දන්නේ කැනඩා මෙහෙමයි මම ෆේවරිට් රැපර්ස් කියලා ගත්තොත් චින්ති has to be there but චින්ති I don't consider him a rapper only. චින්ති කියන්නේ multi talented dialect ඒකින්ද මම ඌව රැප් කැටගරි එකට විතරක් දාන්නේ. ප්‍රොඩියුසර් මචං ඉන්ජිනියර් ලිරිසිස්ට් මෙලඩි හදනවා ඒකින්ද පොරව මට රැප් කැටගරි එකට විතරක් දාන්න බෑ මොකද රැප් වලට එහා ගිය සින්දු චින්තිගේ ලස්සන සින්දු තියෙනවා ඒ කියන්නේ underrated පොපියුලර් වෙච්ච නැති ඇල්බම් පිටින් අහපු අනිත් එක මම ජේ මම වගේ සින්දුවක් දැම්මනේ මේ එයාගේ Rising from the East එකේ පොඩි version එකක් කරලා මමයි Big Doggy Master D මචං සම්බල් ක්ලියර් කරගන්න කතා කරාම මචං is so humble right අපි කියන්නේ අපි එක වයස් රේන්ජ් එකේ තමයි මම හිතන්නේ චින්තිමයි පොඩි ගැප් එකක් ඇත්තේ වයසේ but අපි මියුසික් වලට එන්ඩ ආස කාලේ අපි යවන ආරියම ආරියහව මං දැන් මං ඉංග්ලන්ඩ් ඉද්දි කොහෙද ආරි සොකරියව ඉංග්ලන්ඩ් ඉද්දි මට මතකයි ශ්‍රූස්බෙරි ගෙදර සොකරි වීඩියෝ එකක් ආපු ගමන් ශ්‍රූස්බෙරි ගෙදර මං ඉඳගෙන ඒ කාලේ අපේ සිරියෝෂ කියලා හිටියා මගේ
මේ සිරියා කියලා කියන්න අපි පොර හා රශයන් හා ශ්‍රී ලංක රුගේ ගෙතර උගේ කාම්පර චයකරගෙන හිටියම දෙදස් 4-5 මේබී ඒකාල් ඒගේ කාම්පරේ තම උගේ ලැප්ටොප් එක තමයි මට තිබ්බෙතු ඒකාල් ඒකින් බලල්ල තමයි මේවා ඒක ඇහුවේ චින්ති ඒකාලේ තම club lk.us කියල සයිට් එකක් තිබ්බ ඒකෙන් තම ඉරාජ්ලගේ සින්දු ඉල්නොයිස් මොකක් දෙකේ මුල්ලම සින්දුව නම ඉරාජ්ගේ එක ස්පෝකියෝ පස්සේ රීමේක් එකට මුලින්ම urban sounds කිෂාන් මහේෂන් ඔයි ක්‍රිෂාන්ගේ බ්‍රදර් ගජන කිෂාන් නේද මට මතක නෑ මචං මේ වාදී අල්සයිමර්ස් හැදීගෙන එනවද කොහෙද මතක නෑ මටත් ඒක නෝනේ මතක වෙනවා රාට නිදිවන්නේ දන්න වෙන්න ඇතිනේ අපි කියන්නේ ෆුල් හැම වෙලාම ග්‍රයින්ඩ් එකේ ඉන්න බා මටත් දැන් තේරෙනවා ෂෙඩික අමතකගෙන පොඩි සීන් එකක් තියෙනවා ගජන් and Kishan but I'm not sure if Gajan is Kishan but යව්වනන් මට මතකයි යව්වනනුත් හිටිය දන්නේ නෑ මේ මුලාග ගලපන්න බෑ මේවා ටිකක් කියන්නේ ඇත්තටම හිතලා බැලුවොත් අවුරුදු 20කට 25කට වෙච්ච 20කට විතර වෙච්ච ඒවා ඉස්සෙල්ලා වෙච්ච ඒවාට ඩාර්ක් ඉරාජුත් සැහෙන්න කාලයක් සීන් එකේ ඉන්නවනේ බා ශිරාස් is අපි ශිරාස් නැති වුණා අපේ අර්ගල කාලේ අපේ අතරින් වෙන් වෙලා ගියා මේ හෘදය ආබාධයක් හැදිලා මම හිතන්නේ ශිරාස්ගේ තියෙන සින්දුවම දැන් tell you better come and listen to me ඒ ශිරාස් and urban sounds රුකි doll රුකි ඉන්නෝනේ රුකි දන්නවද රුකිව මම පර්සනලි දන්නේ නැහැ සින්දු ටිකක් අහලා තියෙනවා රුකි කියන්නේ නවරත්න නේද ඒ යුකි නෝ බං අන්තිමට මං කියන්නේ රුකි ඩෝල් දැන් ශ්‍රිකාගෝ වල හෙන ලොකු DJ කෙනෙක් ඉතින් ඔය ඉල් ඒක කියන්න ෂේන් සිං කියනවනේ තියෙන වැඩි වයිබ් එකක් තියෙනවා ෂේනගේ වෙනම කලාවක් තියෙනවා ෂේන්ගේ මං ඉතින් ආස සාමාන්‍යයෙන් කියන මං ආස උගේ දැන් සින්දු වලට ආදරේ වේදනා සංවේදනා ත්‍රිලෝක ඒවා වෙනම ලයින් යන්න බෑ එමෙන්න ෂේන් I mean ඒ හැමදේම කලාවක් තියෙනවනේ ඒකත් වෙන ෆ්ලේවර් එක. ඔය රූට් බොයි රේ වහල් තියෙනවා. රූට් බොයි? ශිරාස් නෙමෙයි රූට් බොයි රේ. නෑනේ. කොද්ද බං කරන්නේ? අන්තිමයි නොලෙජ් එක මේ රැපර්ස්ලා ගැන. එයි. රැප් අහනවා. හැබැයි එච්චරම අන්තිමට ආපු රැප් සින්දු මොකද? ඒකෙන් මම උඹ මේ ජජ් කරනවා දැන්. අර එක්කෙනෙක් කමෙන්ට් එකකුත් දාලා තිබ්බා මේ උගේ සංගීත හැකියාව නම් අන්තිමයි කියලා සංගීත දැනුම අපි සංගීතය ගැන කලින් කතා කරන්නේ කතා කරා ඒ වෙලාවේ මේ අන්තිමට අහපු රැප් එක මොකක්ද අර මේ දුරක් ගෙවාගෙන දුක සපහාගෙන එකේ පාර්ට් 2 ආවනේ ඇයි බම් මෙහෙම කරන්නේ අපිට ඒක පාර්ට් 2 ආවනේ උදේ කරන්නේ ඒක අන්තිමට ඒක සෑහෙන්න කල්ට අවුරුද්දක් පාට්ටු ඒක අවුරුද්දක් විතර නැවිලා අලුතින් ආවේ මොකද්ද ශාන් පුතාගේ මගෙන් අහනවා මං අහනවා හරි නෑ ශාන් පුතා අපි යන් මේ දිස්වාදට මේ එපිසෝඩ් එක විනාඩි 20ක් විතර ඇත්තේ නේ එච්චරවත් නැතුව එච්චරක් නැතුව වැඩි දින මේ සබ්ජෙක්ට් එක ඉතින් ඔයානේ දන්නේ ඉතින් ඔයා ඒක ටිකක් ඔයාගේ මොකක්ද කියන්නේ රැප් කරන ඔයාගේ අදහස ඇඩ් කරන්න ඕන ඉතින් මගේ අදහස රැප් හොඳයි දැන් ඇවිල්ලා තියෙන තැන මරු දැන් ලොකු සංගීත සම්බන්ධයක් තියෙනවා රැපර්ස්ලා මද්ද්‍රව්‍ය පොඩ්ඩක් ඉතින් ෂේප් එකේ යන්න ඕනේ අයිස්සෙම වැඩිලු භාවිතා මන් දන්න මම පර්සනලි දැකලා නෑ බට් ගොඩක් අය භාවිතා කරනවා කියලා තමයි ආරංචිය ජීවිතේ මේ ඕක වැඩි තියෙන මේ කතා කරන්න ඔය ගැන දේවල් තියෙනවා ඉතින් කට්ටියගේ පෞද්ගලික නෑ නෑ පෞද්ගලිකත්වය කියන්නේ නැතුව හැබැයි ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ හිටපු ගායකයෙක් මම හිතන් ප්‍රසිද්ධ රැපර් කෙනෙක් ඔය මද්ද්‍රව්‍ය වලට හැබ්බැහි වෙලා මම දන්නවා ඔය කියනකොටම කට්ටිය දන්නවා කියලා ඉතින් පස්සේ ඒවා ඔන්න අපරාධ ඒ කාලෙට වැඩිය දැන් දරුණුයි වැඩි දැන් හොඳරම දරුණු ටැලන්ටඩ් ගොඩක් මියසිෂන්ල මසන් ඒ මද්‍රව්‍ය හින්ද කෙලවිලා තියෙනවා එකත් දාලා පොඩි ඒ සොමියත් දැම්මට එක මන්දන්න මගේ ජෙනරේෂන් එක හරි මොකක් හරි හින්දද කෙලවරලා අයිවිල්
personally I'll never go there. මමත් කියන මමත් පාවිච්චි කරන ඒවා ඉතින් ඔක්කොම මේ කරන්න ඕඩේ සෙට් එක කරලා තියෙනවා තරුණ කාලේ බට් මම දන්නේ මොකක් කරේ විල් පවර් එකක මම හිතන්නේ ග්‍රේට ගුඩ් එකක් මට අර මට තියෙන ප්‍රශ්නේ තමයි මට පොඩි ඩ්‍රින්ක් එකක් දාලා සාමූහිකත්වයට තමයි මම කැමති. අයියා ගාලා ගන්නවනේ. ඒක පොඩක් අර එක්ස්ට්‍රීම් ලෙවල් එකට යන එක තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ ගොඩක් ඒක නැති ඒවා ඒක මගේ පර්සනල් චොයිස් එක. කෙනා ටෝනේ බ්‍රෙඩ්ඩක් කරගන්න පුළුවන් තමන්ට. ඔව්. එහෙම නෙමෙයි. ඒ කියන්නේ ටැලන්ටඩ් මිනිස්සු නාස්ති වෙනවා. දැන් අපි කිව්ව ඉස්සර ඒ කාලේ සිංගර්ස්ලා නාස්ති උනේ අරක්කුව නම් මනම් හිතක මම හිතන්නේ මේ වසංගතේ ඊට වැඩිය දරුණුයි. ඊට වැඩිය අයිස් කියන එක මාර දරුණුයි. zombie අයිස් විතරක් නෙමෙයි මේ සෑහෙන තව මත්ද්‍රව්‍ය වර්ග ගොඩක් තියෙනවා. එනේ ලංකාව අපි දන්න ලංකාව නෙමෙයිනේ. මෙහෙම එක ලේයර් එකක් තියෙනවා මටත් ටිකක් එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. ඒ කියන්නේ මේ නෑ මං කියන්නේ මත්ද්‍රව්‍ය නෙමෙයි. මං කියන්නේ ලේයර් එක කියන්නේ එක සොසයිටි ටිකක් තියෙනවා ලංකාවේ සෑහෙන. කතාව බලාගෙන. ඔව්. මේ ඒක තමයි කටවරිස්සම් කරගෙන පොඩ්කාස්ට් කරා වගේ නෙවෙයි. නෑ එහෙම මේ එක ඒ කියන්නේ ලංකාවේ අවස්ථා කීපකදී දැක්කා. කියන්නේ එහෙම දේවලුත් ලංකාවේ එහෙම ලේයර්සුත් තියෙනවා කියලා. ඉතින් නෑ ඉතින් අලුත් රැපර්ස්ලට කියන්නේ ස්ටයිල් එකට පාවිච්චි කරන්න එපා. ස්ටයිල් එකට පාවිච්චි කරන්න ස්ටයිල් එකට පාවිච්චි කරන්න අරු කරනවා කියලා මූ කරන්න දෙනවා. තමන්ගේ ඔළුවක් තියෙනවා නම් ඒක හිතලා කරන්න. මේ ටැලන්ට් එක නාස්ති කරගන්න එපා. ටැලන්ට් එක වැඩි තියනර මේ ඔය සංගීතයයි කලාවයි පාටි ඔය සේරම එකට බද්ධ වෙලා තියෙන එක ප්‍රශ්න. මොකද සංගීතය කියන එක නිකන් පාටි කියන එකෙන් පිට ගිහිල්ලා ගෙදර ඇතුළේ ඉඳන් අර මොකක්ද කියන්නේ ගාන්ධර්ව සංගීත කරන්න බෑනේ. ඉතින් ඒගොල්ලෝ ක්ලබ් කියන්නේ පාටිස් වලට යන්න ඕන. හිමද ඉතින් මිනිසුන් එන්ටර්ටේන්මන්ට් කරන්න ඕනේ. ඔය එන්ටර්ටේන් කරන තැනදී තමයි ප්‍රශ්නේ. එතනදී අරවත් ඉතින් එනවා. ආ එනවා ඒනට පොඩ්ඩක් පරිස්සමෙන් පරිස්සමෙන් එතන අපරාධ. මොකද මේ ක්‍රියේටිවිටි එකට සමහර අය හිතනවා ඒක ඒව පාවිච්චි කරනවා තමයි ක්‍රියේටිව් වෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන්. වෙන ඩයිමෙන්ෂන් එකක් කරෙන්න පුළුවන් ඒක. අපි දන්නේ නැහැ. ඔව්. අරන වෙලාවල් තියෙනවා. ගංජා ගෙහුවට පස්සේ එහෙම වෙනවා කියලා අහලා තියෙනවා. සින්දු ලියන්න එහෙම හදලා නැද්ද? සින්දු ලියලා නෑ. සින්දු. අපිට කැනඩාවේ නම් අපේ ගංජා ලීගල්. කැනඩා ගංජා ලීගල්. ඕන එක පාවිච්චි කරන්න නැතුනට. පාවිච්චි කරන්න නැතුනට ඕන එකක් තියෙනවා. දැන් නම් මං හිතන්නේ AI තියෙන හින්දා ඉතින් සින්දු එයාට ලියන්න. මේ අඟුලක් කතා කරන්න එපා බං. AI වලින් හැමරෙද්දම කරා. අපිත් AI වල ඇතුලේ වැඩ කරනවා තමයි සින්දුත් හදන්න දුන්නාම ඒතකොට ක්‍රියේටිවිටි එකට මොකද වෙන්නේ කියලා. ක්‍රියේටිවිටි එක අන්තිම. මම දැක්ක මේ ළඟදී සින්දු ලියන AI එකක් තියෙනවා. රැප් එකක් කරලා. ඔව් මම මේකක් තියෙනවා. අපරාග තියෙනවා. දාන්න දෙක සින්දුව. ලියපු ඒක ලියපු වා ලියලා තියෙනවා. ලිය මොකක්ද ඒක නම? song තිබ්බවේ. මං ඒකෙන් හැදුවා මචං. වෙති හම්බුණා. ඒකෙන් හැදුවා ලිරික්ස් ඒ කියන්නේ සින්දු තියෙන සින්දුවක ලිරික්ස් දාලා ස්ටයිල් මයිටියුන්ස් සෝනු නෙමෙයි මයිටියුන්ස් මචං. ඒකේ උට ලිරික්ස් සමහර ඒවා කරන්නේ නැහැ. ලිරික්ස් දුන්නාම මේ ලිරික්ස් එක දීලා උට ස්ටයිල් එක දීලා පොඩි ප්‍රොම්ප්ට් එකක් දුන්නාම ඌ වෙනම මේ ආතල් එකක් ක්‍රියේට් කර. ඒක දැන් මම අවුරුද්දකට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගත්තා ඒකේ ආතල් එකට. මේ ඒක හිටපු ගමන් ජෙනරේට් වෙන්නේ නැහැ. කෙලවිලා ගියා. මම දාන්නම් ඔයගොල්ලන්ට අහන්න ඒක AI නිර්මාණයක් අන්තිමට මොකද්ද මන් දාලා තියෙන්නේ කොහොමද හිටමප්පා ටූපක්ගේ හිටමප් එක මං ලිව්වා වෙන විදියකට. It's a censored version of the lyrics with explicit words replaced while maintaining the original flow. Prompt එකත් කියුණා ඒකස්සේ. Now you tell me who ඔය සම්පූර්ණ AI එකෙන් ලියපු එකද? නෑ ඔරිජිනල් ලිරික්ස් ස්ටයිල් එක. Oh, Junior Messi or Crick dressing up trying to be us. How the heck they gon' beat 'em up when we always on our job? We millionaires. Taking lives ain't fair, but somebody gotta do it. Oh yeah, my people. මේ කැලිෆෝනියා ලබ් එකේ ආතල්ලයක් තියෙනවා. හරිද? ඊට ප්‍රශ්නයක්. ඔයා හිතන්නේ ලංකාවේ කවුද ඔයාට මතක තියෙන මුලින්ම ඔය රැප් සංස්කෘතිය ගෙනාවේ කවුද? මට මතකයි බ්‍රවුන් ඩිගිනේෂන් රන්දීර්. නැත්තම් බාතියලද? නෑ පිස්සුද බං බාතියලා තමයි කමර්ෂලයිස් කරේ. but rap English rap මුලින්ම ආවේ. සිංහල රැප් සිංහල රැප් බාතිය. no but
Shiraz did it before. Kelle you better come listen to me එකේ සිංහල mix එකක් එක තමයි ගියේ. බාතිය තමයි commercialize කරේ. මොකද Rookie D Rukshan Dole දැන් DJ කෙනෙක්. මොකද ඉංග්‍රීසියේ වරන් කොහොමද ඉවර කරන්න දෙන්නේ නැහැ වැඩේ පටන් ගත්තා. Rookie D Rukshan Dole DJ කෙනෙක් දැන් කියන්නේ one of Chicago's top DJs දැන් මේ wedding DJs. Rookie කැමති නැහැ එච්චර එයා ගේ අර රැපර් කියලා කියන මම එයාට කියලා වල verse එකක් දාගන්න කියලා වෙලා සින්දුවකට වඳින්න නැති ටික විතරයි. එයා තමයි roots එකේ rap කරන්නේ. roots කියලා ඉරාජ්ගේ සින්දුවක් තියෙන roots එකේ rap කරන්නේ. Rookie is a very nice guy. තෝරා කොල්ලෙක් හම්බෙනවා මැච් එකේ අපි ගියාම එකපාරටම ගියා අවුරුද්දට වෙයිට් ඉස්සලා අවුරුද්ද මැච් එකේ වල පොර මේ Chicago in. Good very nice guy. දැන් කියපකෝ. ඉතින් නෑ මම බැලුවේ කියන්නේ ඉංග්ලිෂ් නම් කොහොමද පිට රටින් ඒකක් තියෙනවනේ නමුත් දැන් සිංහල කියලා කියන්නේ ශ්‍රී ලංකන් රැපර් කියන එක මේ මම හිතන්නේ මට මතක තිබ්බේ බාතියලාගෙන් සමහරකට ඊට කලින් උඹලට ඉස්සල්ලානේ බං ඒක කියන Brown Boogie Nation තමයි මට Brown Boogie Nation and Urban Sounds Brown Boogie Nation and Rude Boy Republic එකට ආවේ almost එක වගේ කාලේ ආවේ මේ ඉතින් එහෙම තමයි පටන් ගත්තේ බට් මාර එවලූෂන් එකක් තිබුණා අවුරුදු මචං මට අවුරුදු 15 කාලෙත් Silk Sheets කියලා Sun FM එකේ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා 5 12 13 14 15 කාලේ කාලෙත් අපි රැප් ඇහුවා එහෙම ලොකුවට රැප් කියලා දැනගෙන මේක හිප් හොප් කියලා දන්නවා Silk Sheets කරේ Rookie and Devon කියන Rookie මම තමයි Rookie and Devon Silk Sheets එතනින් තමයි රැප් අහන්න පටන් ගත්තේ මේ this or that එක කරමුද මම කියනවා ඔබට හරි So sad. Come on. So sad. Costa or Dilo? Dilo දන්නෙත් නෑ. Dilo දන්නෝ. දන්නා? ඔව්. Dilo නේ අර මේ මොකක්ද කියන්නේ අන්ධකාරයේ සින්දුව කිව්වේ? අන්ධකාරේ මං Dilo නේ. මං කියව මම දන්නවා. ඔබ දන්නවා. දන්නවා මම සින්දුව අහනවා. කියන්න. Dilo Costa or Dilo? Dilo. Dilo. සින්දුව මං කියවද? Iraj or Chinti? Iraj. Kevin Smokey or DJ JNK? අර යව දෙවනික් කියනවා දන්නේ නැහැ කියන්නේ ස්කෝපික් කියනවා. Kaiser or Dulan ARX? Dulan ARX තමයි දන්නවා. Kaiserට වැඩිය ඔබ Dulanට අසල. හොඳ සින්දු මාර හිට් වෙච්ච ඒවා තියෙනවා. ඔබ කියන්නේ මට සෙට් වෙච්ච. Zeni Insane or Madua? දෙකම දන්නේ නැහැ කියනවා. Madua දන්නා? Madua තලා Madua. අන්න vibe. Costa Madua vibe. ඒවා එකම tone එක මාර යුනික් නෙමෙයි Madua මම ආසම රැපර්. Shan Puta Big Doggy. Shan Puta. Ranindu Krishan Mahesan is not a good comparison, but Ranindu or Krishan Nikan. Ranindu. Johani or Ashanti. Johani is not a rapper, but Johani. Johani. ADK or Randir? ADK. Randir. BNS or 44 Kalliya? BNS. 44 Kalliya දන්නේ නැහැ. දන්නේ. 44 Kalliya bro. හරි වා. તો ආදල්ලාද? හරි ඩ්‍රිල් ටීම් ඕ බූම් බැප් මොකා එහෙම එකක් තියෙනවානේ අර ඒක අමතක කරන්න ගේ ප්‍රශ්නේ ඩ්‍රිල් ටීම් බූම් බැප් මොකා යකෝ ප්‍රොම්ප්ට් එක ගහපන් හරිද මේ ප්‍රොම්ප්ට් එක ගහන්න නෑ නෑ ගහලා තියෙන්නේ ඒක හරියට ආව මොකක් හරි එකක් බූම් බැප් කියලා මම දන්නේ නැහැ තියෙනවද ඔය ලංකාවේ පොඩ ඉන්න එක සර්ච් කරලා බලන්න හරි හරි ඕනේ කරන්න බාති සන්තෝෂ් ඔයිරාජ් දෙකම දෙකක් එකක් චූස් කරන්න බෑ මට ඉරා ඒ කියන්නේ රැප් හිපොප් බාතියලා ගෙනවා ඉරාජ් වර්ධනය කර මොකද බාතිය අයියලා ටික කාලෙකින් පස්සේ ඒ පළවෙනි ඇල්බම් එක සෙකන්ඩ් ඇල්බම් එක ඉඳන් තාරුණ්‍යයට යනකොට අරගේ චුට්ටක් එකෙන් පුල් බැක් කරා වගේ සීන් එකක් උනානේ අනේ ඉන්ට්‍රොඩියුස් කරා ඉරාජ් ඉස්සරහට ගෙනිච්චා මේ මාරු ප්‍රශ්නයක් තියෙනවා ෆ්‍රී ස්ටයිල් බැටල් ඕ ස්ටුඩියෝ රෙකෝඩින් ෆ්‍රී ස්ටයිල් බැටල් ඉතින් ෆ්‍රී ස්ටයිල් කරන්න අමාරු ආරම ස්කිල්ල ගන්න ඒක ඉතින් ෆ්‍රී ස්ටයිල් ස්ටුඩියෝ රෙකෝඩින් එක ඉතින් අනිත් එක තමයි දැන් අහන්නේ එක જાතිද ඔය එක එකව තියෙනවා මොනවද දන්නේ අප්පෝ උඹ කියපන්කෝ මං කියන්න හිතුවා මේ ඕල්ඩ් ස්කූල් රැප් වයිබ් එකද නිව් ඒජ් old school right old school is the gold school bro old school නෑ අලුත් ඒවා තියෙනවා අතල් මම කියන්නේ මීගෝස් ඒ ඩවුන් සවුත් වයිබ් එකත් ඒකෙත් සදර්න් වයිබ් එකෙත් අතල් ඇත්තේ ඉංග්ලිෂ් රැප්ද සිංහල රැප් දෙකම අහනවා සිංහල රැප් තමයි දැන් වැඩියෙන් අහන්නේ හැබැයි ඉංග්ලිෂ් රැප් වලට වැඩිය මේක සින්දුවක් ගැන තියෙන්නේ හරිද? ඔය සින්දු දෙකම අහලා දිනවද දන්නේ නැහැ. Lion Nation or Drill Team ලංකා.
Lion Nation we are one drill team ගේ ලංකා කියලා සින්දුවක් තියෙනවා. එහෙමකක් තියෙනවා. මත් අහලා නැහැ. මොකක්ද drill team ලංකා? ඉන්න බලන්න හොයලා බලන්න. ලංකා drill team. මේක නෑ බං මන් දන්නේ. drill team rap ශ්‍රී ලංකා නෑ බං එහෙම AI එකට පිස්සු. AI වලට පිස්සු වෙනවා. මේ අපේ මානසික බැලුවොත් එම කියන්නේ එහෙම එකක් හදුවද කියලා උඹලා කවදා හරි. කටක කොන්සර්ට් එකේ ආතල්ලා කටක මට ආසයි බලන්න. ඇල්ෆා බ්ලොන්ඩි බලන්න යනවා. මේ තව එක්කෙනෙක් අප්සියෝ දන්නවද? අප්සි. තමාත් එක සින්දුවකුත් කරේ බං ෆීචර්. යාද හොඳ ඩ්‍රිල්ස් යාද හොඳ ඩ්‍රිල්ස් ජේද? එහෙමකුත් නැද්ද මේ චයිනා ජජ් මේ ඒයිට ඩ්‍රිල්ස් ජේ ඩ්‍රිල්ස් ඩීද ඩ්‍රිල්ස් ජේ එහෙම කියන්නේ ජේ මම දන්නේ අලුත් රැපර් කෙනෙක් ඉන්නද කියලා ඩ්‍රිල්ස් ජේ කියලා නැත්නම් මුන් දන්නේ ජේ ඩ්‍රිල්ස් කියලා දන්නේ බම් අප්සි ඉතින් මගේ මිතුරානේ මං කියනවා මේ රැප් ගැන මම දන්නේ නැහැ AI දන්නේ නැහැ එක්ක මං යූස් කරන AI දන්නේ නැහැ උඹේ විදියට උඹේ අයියා ඇදිලා තියෙන්නේ ඒ විදියට තියෙන්නේ මොකද මට දැන් මරු එකක් ආවා හා කියපන් ලක්ෂාන් බුලත් සිංහලෝ කයිස කයිද කවුද ලක්ෂාන් බුලත් සිංහල කියන්නේ බුලත් සිංහල රොමේෂ් ලක්ෂාන්ගේ ලක්ෂාන්ත බුලත් සිංහල නෙමෙයි බලමු ලක්ෂාන් බුලත් සිංහල මේකනේ සෝනි රැපර් නේම එකක් සිංහල ලක්ෂාන් බුලත් සිංහල founder and CEO Blue Sky Digital graphic designer කෙනෙක් මේ ඉන්නේ ඩයල් එක පූසෙකුත් උස්සන් ඉන්නේ කවුද දැල්ලා ෆොට shout out එකක් හම්බ වෙනවා අපේ podcast එකේ ලක්ෂාන් බුලත් සිංහල පූසෙක් කරගෙන ඉන්නේ ඔව් මේ රැපර් කෙනෙක් නන් නෙමෙයි රැපර් කෙනෙක් නෙමෙයි මේ මගේ AI එකට විශ්සු මේක තේරුම් ගන්න එහෙනම් සමත් එපිසෝඩ් එක අවසානයේ එහෙම තමයි මේවා අපි ඩාමෙනෝ ඩුම් ඊළඟ එක මං හිතන්නේ මේ අපි වැදගත් එකක් කතා කරමු මේ බිලියනර්ස්ලා ඇත්තටම කියන්නේ ඇත්තද මං ආසයි රැප් එපිසෝඩ් එකේ පොඩි ජොලියක් තියෙනවා ඕ නෑ හොඳයි පොඩි වෙනසකටත් එක්ක හොඳයි මේ අපි තා පොඩ්කාස්ට් ගැන කතා කරනවා අපි ආස පොඩ්කාස්ට් ගැන ගොඩක් දේවල් තියෙනවා ජෙනරල් ටොපික්ස් තියෙනවා ඉඳලා හිටලා වැදගත් දේවල්කුත් කතා කරන්න පුළුවන් මේ ලයිට් එක හත් වෙලා තියෙනවා මං යනවා නේ බැටරි ඕකේ එහෙනම් අපි ගිල්ලෙන්නම් සබ්ස්ක්‍රයිබ්ස් එක දාන්න 100,000 දක්වා අපගේ මොකක්ද ඒකට කියන්නේ මම දැන් ඉක්මනට අපි එපිසෝඩ් ටික වෙලාවට දැම්මොත් කට්ටිය එපිසෝඩ් මට නේද ඔය හින්ට් ගන්න නෑ මට මම ගාගත්ත මොකද මට තමයි ප්‍රශ්නේ ඔයා මෙතන ඉන්න අප්ලෝඩ් කරන්න පුළුවන් අප්ලෝඩ් මගේ Gmail එකට ඇක්සස් දෙන්න ඕන උඩට ඒක බාර මම ඔය වගේ වගකීම් බාර ගන්න කැමතියි මොකද ගහලා ගියොත් නෑ අපි එඩිට් කරලා ස්කෙජූල් කරලා දාන්න එතකොට ඕකේ එහෙනම් ගිල්ලෙන්න කට්ටිය ජය Dr. Dre, Tupac, all the California. Let me welcome everybody to the Wild Wild West, a state that's untouchable like Elliot Ness. The track hits your eardrum like a slug to your chest. Got the best for you, Jimmy, in the city of sex. We in that sunshine state where the bomb ass hemp be. The state that can never find a dance floor empty. And pimp speak. On a mission for them greens. Lean, mean, money making machines serving fiends. I've been in the game for 10 years making rap tunes. Ever since Honeys was wearing Sassoon. Now it's 95 and they clock me and watch me. Diamond shining looking like A wild Liberace. It's all good from Diego to the Bay. Bay. Your city is the bomb if your city making pay. Throw up a finger if you feel the same way. Dre putting it down for California, yeah. California knows how to party. California. Listen to how we were in the episode. අර මේ කොපිරයිට් අදින්න දන්නේ නෑ කොපිරයිට් අදිනවා මගේ සින්දුව ඔව් ඒක හරි මගේ AI සින්දුවට කොපිරයිට් අදින්නේ නෑ හැබැයි ඒක කොපිරයිට් අදිනොත් ඒකත් අලුත් පාඩමක් Tupac ගේ වර්ස් එක අහන්න මේක ඉන්ට්‍රෝ එකට දාලා පටන් ගන්න ඒ පොඩක් කපලා ගහන්න ඕන මිනිස්සු අහයිද දන්නේ අපි බලමු කරලා ඉන්න බලන්න Out on bail, fresh out of jail, California dreaming. Soon as I step on the scene, I'm hearing hoochie Screaming for money and alcohol, a life of a west side. මේ වෙනවනේ ලොක්කුනම් පොඩ්ඩයි ආතල් එක්ක ආවා